ඉරිපුතා. හරිද? පොඩ්ඩයි ඉඳන් මේ පෝර බෑග් ටික ගන්න. ඔය පෝර බෑග් වලට පොල්ලෙලි දාන සීන් එක හරියන්නේ නැහැ බං. පෝර බෑග් එකකට කොච්චර පොල්ලෙලි අල්ලනවද? හරි බං කෝකටත් කියලා ගමුකෝ ඉතින්. කවඩියකෝ දැන්? ඔය උදේම නැගිටලා ගියේ පොඩි ගමනක් යන්න තියෙනවා කියලා. ඒ බලපන් පීය තියනවද කියලා? ඊයේ? તો මුම මල මූසලට කරන්න එපා බං බූරුවා. බලපන් ඊයේ අපි දෙන්න තාපොට්ටෙන් දුවලා හති දාලා මැරෙන්නේ. යකෝ පීයක් ගත්තාම මේක ගත්ත තැනින් ආපහු තියන්න දෙන්න ධාරකෙක් වගේ ඇසිරෙන්නේ. කවුද යකෝ දන්න උඹලා හැමිතයි කියලා? මම මූඩ කිව්වත් එක්ක. මේ කෝකටත් ඇත්තටම බලපන් පීය තියනවද කියලා? ඔමේ ගනි. ඒ පීය නෑනේ බං. ඈ? කොහොම හරියට බලපන් ඉතින්. මේ සිරාවටම නෑ බං. සුද්ධ කොට බලපන් අයියෝ මේ ඔළුවත් විකාර වෙනවා බං මේකගේ වැඩ නිසා. තියෙනවා. මොන රෙද්දද කරන්නේ තෝ? දැක්කේ නෑ ඉතින්. මරෙන්. මේ දැන් අර ගෝතේ යනකොට උඹ නිකන් ඇහුවේවත් නැද්ද කොහෙද යන්නේ කියලා? අන්න එනවා. අයියෝ. බලංකෝ නෑටි. උඹ ගීතිකාව මරලත් දන්නේ නැහැ ඉන්නේ. මේ මූ වැඩේට එන්නේ නැති වෙන්නේ. මූ එන්නේ නැත්තම් තියලා යම්බ. කොහොමද ඔය හොට්ටු පෙරාගෙන නාවර පෙරාගෙන කඳුළු පෙරාගෙන ඉද්දි මල මූසලයි. තියලා යන්න. මොන මල සමයමකද යකෝ යන්නේ? යන තැන කියලා යන්න දන්නේ නැද්ද? ලනු කෙනකි මොකටද ලනු? එල්ලෙන්නද? නෑ නෑ පොල්ලෙලි වදින් පොල් බෑග් වලට පොල්ලෙලි දාලා ඉවරලා මේ දාලා මදු ගහ ගත්තම අරගෙන උඹලා ලේසි නුස්සා යන්න ලේසි. ඒ කියන්නේ උඹ වැඩේට එනවා. ඔව් එයි. හරි නං අපි ගේමට බයින්න යන්නේ. දැන් පොල්ලෙල්ලා කීයද කිව්වේ පහයිනේ. හරි අද අපේ ටාගට් එක පොල්ලෙලි 1000ක්. ඇයි වැඩි නැද්ද බං? නෑ අපි try කරමු. ආයි විස්තරේ පුළුවන් නැද්ද? හරි එහෙනම් ඔන්න කොල්ලනේ මේ ගේම හරි ගේම දෙන්න යන්නේ ගේම මේ ගන්න ගැම්ම ආපහු බස්සන්නේ නැහැ. අද අපි ආපහු පාරක් ඉපදෙනවා. ඉපදලා අපි ඇවිදිනවා. ඇවිදලා ඊට පස්සේ අපි දුවනවා. දුවලා ගිහලා අපි එහෙනම් අපි යකි කියලා ගන්න. ඔය ගැම්ම කෝ කියලා. ගැම්ම ගන්න.